ආයුබෝවන් මේ කිචන් විත් මමී YouTube channel එකයි. මේ වැහි දවස්වල අනිවාර්යයෙන්ම හදන්න ඕන දෙයක් තමයි තලන බටු. ප්‍රතිශක්තිකරණය වැඩි කරන්නයි කැස්සටයි මේ තලන බටු ඉතාම ගුණයි. මේ තියෙන්නේ මෝල් ගහකින් තලලා ඇට ඉවත් කරලා සෝදගත්ත තලන බටු ටික. මම ඒක වතුරයකට දාලා තියෙන්නේ. මේක තලපු ගමන් වතුර එකකට දාන්න. එතකොට දෙහි කහ මොකුත් දාන්න ඕනේ නෑ. බටු ගෙඩිය වගේම බටු ගෙඩිය නැත්තත් කෑමට ගන්නවා. මේ බටු ගෙඩිය නැට්ටේ තද කොටස ඉවත් කරලා වටේ තියෙන කොළ පාට කොටස තමයි අපි කෑමට ගන්නෙ. අපි තව එකක් සුද්ධ කරලා බලමුකෝ. මේ බටු ගෙඩියේ මම නැට්ට වටේ තියෙන කොළ පාට කොටස අරගෙන ඉතිරි තද සුදු පාට කොටස ඉවත් කරගන්නවා. ඔයාලට මේ වීඩියෝ එකෙන් මම කියනවට වඩා පැහැදිලිව පෙන්නෙයි. ඔයාලට කැමති නම් මේක නැට්ට පිටින්ම කෑමට ගන්න පුළුවන්. දැන් බලමුකෝ මොනවද ඕන වෙන්නේ කියලා. මම මෙතන අරගෙන තියෙනවා කුඩාවට කපාගත්ත අල ගෙඩියක්. තලන බටු වලට අල දැම්මහම ගොඩක් රසයි. ඒ වගේම රතු ලූණු, කරපිංචා, ඒ වගේම රම්ප, සුදු ලූණු, ඒ වගේම අමු මිරිස්. මම ඇතිලියක් ලිපේ තියාගෙන ඒකට තෙල් මේස හැඳි එකක් දාගන්න. ඔයාලට පේනවනේ මම පොල් තෙල් පොඩි ප්‍රමාණයක් තමයි එකතු කරගන්නේ. ඒකට සූදුරු තේ හැඳි භාගයක්, අබ තේ හැඳි භාගයක්, අපි කපාගත්ත සුදු ලූණු ටික, ඒ වගේම රම්පෙ ටික, කරපිංච ටික, කපාගත්ත ලූණු ටිකත් එකතු කරලා හොඳින් කවලම් කරගන්න. මේක හොඳටම තෙම්පරාදු වෙන්න ඕනේ නැහැ. මේක මැලවුනහම ඇති. මම මේකට අල ටිකයි අමු මිරිස් ටිකයිත් එකතු කරගන්නවා. දැන් මේක හොඳින් කවලම් කරගන්න. ඊට පස්සේ මේකට අපි තලාගත්ත බටු ටික එකතු කරගන්න. අපි මේක පොඩි තෙම්පරාදුවක් කරගෙන ඉවරයි. ඒ කියන්නේ හොඳටම තෙම්පරාදු කරේ නෑ. තෙල් වල කවලම් කරා. මම දැන් ඒකට එකතු කරගත්තා උඩුහාල් තේ හැඳි භාගයක්, කහ කුඩු තේ හැඳි භාගයක්, කුරුඳු පොත්තු හරි කුරුඳු කුඩු හරි එකතු කරගන්න. මම මෙතන කුරුඳු කුඩු තේ හැඳි භාගයක් එකතු කරගත්තේ. 3-5 කුඩු තේ හැඳි එකහමාරක් එකතු කරගන්න. මිරිස් කුඩු පොඩ්ඩයි දාන්නේ මේ බටු එකට. මම මිරිස් කුඩු තේ හැඳි භාගයක් එකතු කරගන්නේ. මම අමු මිරිස් කරල් 3ක් විතර කපලා මේකට දාගත්තා. මේකේ රස වැඩි වෙන්නේ ගොරක වලින්. මම ඒක නිසා ලොකු ගොරක ඉත්තක් එකතු කරගත්තා. ගොරක නැත්තම් ඕගොල්ලෝ සියඹල ටිකක් දිය කරලා දාගන්න. දැන් රස අනුව ලුණුත් එකතු කරගන්න. මේ ඔක්කොම කලමනා ටික මේකේ හොඳට ගෑවෙන්න හැන්දකින් හොඳින් කවලම් කරගන්න. මට කියන්න බැරුණා මේ අවස්ථාවේ මගේ මේ බටු ටික තියෙන්නේ අඩු ගින්දරේ. නැත්තම් මේක කර වෙන්න බලනවා. ඒක නිසා මම අඩු ගින්දරේ තියාගෙන තමයි කලමනා එකතු කරගත්තේ. අපි දැන් මේ බටු එකේ තියෙන අල ටික තැම්බ ගන්න ඕනනේ. ඒක නිසා මම මේකට පොල් ගෙඩියක පොල් වතුර එකතු කරගන්නවා. ඉතින් ඔයාලට පොල් වතුර නැත්නම් දිය කිරි එකතු කරගන්න පුළුවන්. දිය කිරි නැත්නම් වතුර එකතු කරගන්න. ඉතින් පොල් වතුර හරි දිය කිරි හරි එකතු කරාම තමයි මේ බටු එකේ රස වැඩි වෙන්නේ. අල කෑලි ටික තැම්බෙනකම් මේක කර මූඩියකින් වහලා අල කෑලි ටික තම්බ ගන්න. විනාඩි 10කට විතර පස්සේ මම මේක ඇරලා කවලම් කරලා අල තැම්බුණාද කියලා චෙක් කරගත්තා. අල ටික තැම්බිලා මම මේකට පොල් කිරි කෝප්පයක් එකතු කරගන්නවා. පොල් කිරි ටික හොඳට නටලා ඒ බටු එකේ උඩ තෙල් පෑදෙනකම් මේක උයා ගන්න. අන්තිමට මම කරන්නේ තැම්බිච්ච අල කෑලි කීපයක් අරගෙන හැන්දකින් හට්ටිය කොනට කරලා ඒක පොඩි කරගන්නවා. එතකොට බටු එකට එන්නේ අමුතු කිරි රසක්. ඒ වගේම මේ බටු එක උකු ගතියටත් පේනවා. ඒ වගේම හරිම ලස්සනකුත් අපිට දැක ගන්න පුළුවන්. ඔන්න දැන් අපේ බටු එක හරි මේකේ ග්‍රේවි ගතිය පොඩ්ඩක් තියෙන්න මම ඒක ඉක්මනටම ලිපෙන් බා ගන්නවා. මොකද මේකේ ග්‍රේවි ගතිය මේ හට්ටිය එහෙම නැත්නම් මේ ඇතිලියේ රස්නෙට තව පොඩ්ඩක් හිඳෙනවා. ඒ නිසා ග්‍රේවි ගතිය පොඩ්ඩක් තියෙද්දි තමයි මම මේ බටු එක බාගන්නේ. ඉතින් මේ තියෙන්නේ අපි හදාගත්ත බටු එක. ඔයාලට පේනව නේද මේකේ පාට? ඒ වගේම මේකේ තෙල් ගතිය පෑදිලා මේකේ අමුතු ලස්සනක් තියෙනවා. ඒ වගේම බටු අමුතු දිස්නයකුත් තියෙනවා. ඉතින් මේ වගේ බටු වෑංජනයක් හදලා ඒකේ රස ගුණ අපිට කියන්න. ආයෙත් මේ වගේ අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු. මේ කිචන් විත් මමි.
ආයුබෝවන්